මෙවර ඉන්දියාවේ පැවති මාස්ටර් ලීග් 2020 තරගාවලිය ක්‍රිකට් ලෝකයේ ඉහළම අවධානය දිනා ගැනීමට සමත් වුණා. මීට වසරක් කිහිපයකට පෙර රෝඩ් සේෆ්ටි වෝල්ඩ් සීරීස් ලෙජන්ඩ්ස් තරගාවලියෙන් ලෙජන්ඩ්ස් තරගාවලියන් ලෝපුරා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීම ආරම්භ වුණා. ඉන් අනතුරුව විවිධ ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියන් ලෝපුරා වසරකට කිහිපය බැගින් ආරම්භ කිරීමට විවිධ සංවිධායකයන් කටයුතු කළා. කෙසේ වෙතත් ඊයේ නිමාට පත් වූ මාස්ටර් ලීග් 2020 තරගාවලිය සමගින් ලෙජන්ඩ්ස් තරගාවලිය පිළිබඳ ලෝපුරා අවධානය තව තවත් වැඩි වූ ආකාරයත් මාස්ටර් ලීග් තරගාවලිය වෙනුවෙන් තවමත් දක්ෂතා දැක්වීමට හැකි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් තරගාවලිය වෙනුවෙන් එක්කර ගැනීමත් දක්නට ලැබුණා. විශේෂම ශ්‍රී ලංකා හිටපු විශිෂ්ට ක්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාර ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමත් ලෝපුරා බොහෝ ක්‍රිකට් ප්‍රේමීන්ගේ ඉහළ අවධානයක් තරගාවලියට දිනා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් මාස්ටර් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථමයා බවට පත්වෙමින් අවසන් පූර්ව වටේට පිවිසීමට සමත් වුණා. කෙසේ නමුත් ඉතා අවාසනාවන්ත ලෙසින් එම තරගයේදී ජයග්‍රහණය ආසන්නයටම පැමිණෙමින් ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව තියුණු පරාජයක් උරුම කර ගැනීමට සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් නිවත්වීම සමගින් කුමාර් සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයන් නැවතත් ලෙජන්ඩ්ස් තරග බිමට පැමිණේවිදැයි පිළිබඳ නිශ්චිත තොරතුරක් දැන ගැනීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් පසුවනවා. ඒ අනුව ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම කොදෙව්වන්ට එරී අවසන් පූර්ව වටේ පරාජයෙන් පසු කණ්ඩායමේ ක්‍රීඩකයන් නමතා කළ කතාවේදී නැවත කුමාර් සංගක්කාර ලෙජන්ඩ්ස් පිටියට ලබන වසරේ පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව සඳහන් කළා. එහිදී ශාරීරික යෝග්‍යතාව පවත්වා ගනිමින් ලබන වසරේදීද තරගාවලිය ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන ලෙස නායක කුමාර් සංගක්කාර සෙසු ක්‍රීඩකයන් හට සඳහන් කළා. සංගක්කාර මෙවර තරගාවලියේදී ඉන්දිය මාස්ටර් කණ්ඩායමට එරී පන්දු 30කදී ලකුණු 51ක්, කොදෙව්වන්ට එරී මූලික වටේදී ලකුණු 47ක්, එංගලන්ත කණ්ඩායමට එරී පන්දු 47ක් තුලදී නොදෙවී ලකුණු 106ක් ලබා ගැනීමෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත් වුණා. ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම මූලික වටේ ක්‍රීඩා කළ තරග 5න් 4ක්ම ජය ගැනීමටද සමත් වුණා. මෙවර මාස්ටර් තරගාවලියේ ඊයේ පැවති අවසන් තරගයේදී කොදෙව් මාස්ටර් කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ සූරයන් බවට පත්වීමට ඉන්දිය මාස්ටර් කණ්ඩායම සමත් වුණා. පෑම්පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.